නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදාන පංචයා භවෝ භූතෝ දුක්ඛං නිගච්ඡති ජාතස්ස මරණං හෝති ඒසෝ දුක්ඛංස සම්භවෝ තස්මා උපාදානක්ඛයා සම්මදඤ්ඤාය පණ්ඩිතා ජාතිංඛයං අභිඤ්ඤාය නාගච්ඡන්ති පුනම්භවಂತಿ. සදහවත් පින්නතුනි, සතර පැවැත්මේ රහස හෙළි කර ගැනීමට ඈත අතීතයේ පටන්ම නොයෙකුත් ආගම් කාර්තෘවරු නොයෙකුත් දෘෂ්ටි මතවාද ඉදිරිපත් කළා. පැවැත්මේ මූලික හේතුව දෙවියන්ට බ්‍රහ්මීන්ට පවරා දීමට පවා ඇතම් ශාස්ත්‍රවරු උත්සාහ දැරුවා. ඒ සියලුම දෘෂ්ටි මතවාද ප්‍රතික්ෂේප කරමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කර වදාළ පටිච්චසමුප්පාද ධර්මයට අනුව පැවැත්මේ මූලික හේතුව උපාදානයයි. ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරන ගාථා දෙකකුයි අද අපි මේ 18 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට තෝරාගත්තේ. අපි පටිච්චසමුප්පාද දේශනා කීපයකටම මාතෘකා සපයා දුන්න සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේමයි මේ ගාථා දෙකක් සඳහන් වෙන්නේ. ඒ සූත්‍රයේ දේශනා රටාව මේ පිණිතුන්ට අපි කලින් අවස්ථාවල කියලා ඇති. බුදුරජාණන් වහන්සේ සමුදය නිරෝධ කියන ඒ ද්වේතාව සිතට කාවදිනන්දමින් එක එක ධර්ම ඉදිරිපත් කරමින් විග්‍රහ කරන සූත්‍රයක්. ඒකෙදි උපාදානය කියන ඒ පටිච්චසමුප්පාදයේ අංගය පිළිබඳ සමුදය නිරෝධ කියන දෙපැත්ත පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි සංඝයා වහන්සේට හඳුන්වා දෙන්නේ. මනමින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි අසන්න වුණ නැතොත් තිබිය හැකියි කියේතිය. කෙසේද තිබිය හැක්කේ? යම්තා දුකක් හටගනීද ඒ සියල්ල උපාදාන ප්‍රත්‍යේනි. මේ එක අනුපස්සනාවකි. උපාදානයන්ගේ නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකේ හටගන්මක් නැත. මේ දෙවෙනි අනුපස්සනාවයි. මනමින් මේ ද්වේතානුපස්සනාවේ යෙදෙන අප්‍රමාදීව කෙලස්තාවන වීර්යෙන් යුක්තව වෙසෙන විචුවකට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු වෙ හැකියි. dittu දැමීම රහත් ඵලෙ හෝ උපාදානයමක් ශේෂ වී ඇතනම් අනාගාමී ඵලෙ. එහෙම ප්‍රකාශ කළා තමයි අර ගාථා දෙක වදාළේ. උපාදාන පච්චයා භව. උපාදාන ය නැමැති අල්ලා ගැනීම නිසායි භවය නැමැති පැවැත්ම තිබෙන්නේ. භූතෝ දුක්ඛං නිගච්ඡති. පැවැත්මක් ඇත්තා දුකට වැටේ. දුකට පැමිණේ. භූතෝ දුක්ඛං නිගච්ඡති. ජාතස්ස මරණං හෝති. උපන්නහුට මරණය වෙයි. ඒසෝ දුක්ඛස්ස සම්භවෝ. මේ දුකෙහි හටගැන්මයි. තස්මා උපාදානක්ඛයා එම නිසා උපාදානක්ෂය කිරීමෙන් සම්මදඤ්ඤාය පණ්ඩිතා නුවණැත්තෝ මනවින් අවබෝධ කරගෙන ජාතික්ඛයන් අභිඤ්ඤාය උපතේ ක්ෂය වීම විශිෂ්ට ඥානින් දැනගෙන නාගච්ඡanti පුනබ්භවං පුනර්භවයකට නොපැන්නේ. ඒ ගාථා දෙකේ අර්ථය. ඉතින් මේ උපාදාන කියන වචනය අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න බලමු. පටිච්චසමුප්පාද ඒ අංග 12 අතර උපාදානය කියන එක සඳහන් වෙන්නේ වෙන ආකාරයෙන් මේ බොහෝ පින්නතුන් දන්නවා. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. අපි කලින් සඳහන් කළා මේ පටිච්චසමුප්පාදයේ එක අංගයක් විග්‍රහ කිරීමේදී ඒක දෙපැත්තේ තියෙන අංග දෙකත් සිහියට නගාගත යුතු බව. එතකොට තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානේ, උපාදාන ප්‍රත්‍යයෙන් භවය. ඊළඟට මේ උපාදානය කියන එකත් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහයේදීම ප්‍රශ්න කරලා සංඝයා වහන්සේලාට තේරුම් කරලා දෙනවා. කතමාන විකවා උපාදානානි කියලා උපාදාන හතරක්. කාමුපාදානං, ditthුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං. කාමයන් අල්ලාගෙන සිටීම, අල්ලා ගැනීම, ditthි අල්ලා ගැනීම, සීලව්‍රත අල්ලා ගැනීම, ආත්මවාදයක් අල්ලා ගැනීම. මේ උපාදාන කියන වචනේ ගැනත් හිතන්න වටින එක නිරුක්ති ආශ්‍රයෙන්
උප කියන උපසර්ග පදේ සාමාන්‍යයෙන් තියෙන්නේ සමීපාර්ථය කිට්ටු වීම. ඇතැම් විට උපේති උපාදීයති කියලා සඳහන් වෙනවා. ලං වෙලා අල්ල ගැනීම. ඇත්ත වශයෙන්ම අල්ලගෙන සිටීම වගේ දෙයක් මෙතන තියෙන්නේ. ඒ අල්ලා ගැනීම අතින් නෙවෙයි හිතින් කරන්නේ. ඉතින් මේ උපාදානයක් ගැන කියනකොට මේ පින්නතුන් නිතරම පහසුවෙන්ම සිහියට නැගෙන ඇති නිතර අහන්න ලැබෙන පංච උපාදානස්කන්ධය. උපාදාන ගොඩවල් පහ. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. එතකොට මේ ගොඩවල් පහ තමයි අපි කිට්ටු වෙලා අල්ලගෙන ඉන්නේ. ඒකන් මම ඒසෝ හමස්මි ඒසෝ මියත්තා මේවා මේක මගේ රූප ආදිය මේක මගේ මේ මම තමයි මමයි මේ මගේ ආත්මයයි කියලා දැඩිව අල්ලගෙන ඉන්නේ ඔය පහ. එක්තරා අවස්ථාවකදී ඒ කියන්නේ මදුම් සංගේ මහා පුන්නම සූත්‍රයේ නැහැටියට හඳේලිය ඇති රාත්‍රියක බුදුරජාණන් වහන්සේ අවසර දුන්න සංඝයා වහන්සේලාට ප්‍රශ්න අහන එක භික්ෂුන් වහන්සේ නමක් මේ උපාදානස්කන්ධයත් පිළිබඳව ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනිම අහන්නේ මේ පංච උපාදානස්කන්ධේ කිම් මූලකා මේකේ මූල මොකක්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල් දෙන පිළිතුර ඉමේකෝ බිකු පංච උපාදානස්කන්ධා ඡන්ද මූලකා මේ ස්කන්ධ පහ මේ පංච උපාදානස්කන්ධයට මුල එක මුල ඡන්දයයි. ඡන්දය කියනකොට උන තණ්හාව ඉබේටම කියනවා. ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක. එතකොට ඡන්ද මූලකා. ඊළඟට අමුතු ප්‍රශ්නයක් මේ භික්ෂුන් වහන්සේ අහනවා. ඒක පාට තෝරගන්නත් කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. ස්වාමීනි මේ උපාදානස්කන්ධ පහත් පංච උපාදානස්කන්ධයත් එකක්මද එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් වෙන් වූ දෙයක්ද උපාදාන? නමුත් ප්‍රශ්නය කියන්නේ මේ උපාදානියත් පංච උපාදානස්කන්ධයත් එකක්මද එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් වෙන් වූ දෙයක්ද උපාදාන? ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මහාන උපාදානියත් පංච උපාදානස්කන්ධයත් එකක්මත් නෙවෙයි. පංච උපාදානස්කන්ධය උපාදානයෙන් වෙන වූ දෙයක්ුත් නෙවෙයි. ඔන්න ඊළඟට උත්තරේ දෙනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් ඡන්ද රාගයක් තියෙනවා නම් අන්න ඒකයි උපාදාන. ඒක මතක තියාගන්න. ඒකට පංච උපාදානස්කන්ධය පිළිබඳ ඡන්ද රාගයයි ඒකේ තියෙන උපාදාන තත්ත්වය. ඔන්න ඊළඟට අපි යමු දැන් උපාදාන පත්‍ය භව කිව්වනේ. දැන් භව කියන වචනේ තේරුම් ගන්න බලමු. මේ භව කියන්නේ පැවැත්ම කියන එකයි සාමාන්‍ය අදහස. නමුත් භව කියන වචනේ ඇහෙනකොට බොහෝ දිනාට එකපාරටම ලෝකයක්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, රූප ලෝක පිළිබඳ හැඟීමයි එන්නේ. මේකේ හිතට තියෙන සම්බන්ධය සාමාන්‍යයෙන් කෙනෙකුට ප්‍රකට නැහැ. ඒක නිසා වෙන්නේ නැති ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භවති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ භවෝති. මේ භව කියලා කියනවා. කෙතකින්ද ස්වාමීනි මේ භව කියලා කියන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මෙන්න මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. ආනන්ද එතන කාම ධාතු කියලා යොදන්නේ අපි හිතා ගන්න ඕන කාම භව හරි කාම ලෝකය කියන අතරේ කාම ධාතුවක එහෙම නැත්නම් කාම ලෝකයක විපාක දෙන්න උපකාර වෙනන් දෙමේ කර්මයක් නැතිනම් ආනන්ද කාම භවයක් දැක්විය හැකිද නැත මේ ස්වාමී. ඒක අනුන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා ආනන්ද ඔන්න වචන කීපයක් විශේෂ වචන කීපයක්. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. කර්මයේ කෙතයි විඥානීය බීජයයි තණ්හාව දියසීරාවයි අවිද්‍යාවෙන් රැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයින්ගේ විඥානීය කාම ධාතුව කියලා කියන්නේ මේ කාම ලෝකයක ඉපදීමට. එතකොට කාම ලෝකයක ඉපදීමට හේතු වෙන්නේ කම්මං කෙත්තං කර්ම නැමැති කෙතේ විඥාන බීජය තණ්හාව දියසීරාව කරගෙන. ඒ වගේම අහනවා දෙවෙනි ප්‍රශ්නෙත් අර වගේමයි ආනන්ද රූප ධාතුවක එහෙම නැත්නම් රූප ලෝකයක විපාක දෙන්න අන්දමේ කර්මයක් නැත්නම් රූප භවයක් දැක්විය හැකිද නැත මේ ස්වාමී. අන්න එතෙන් දිත්තර විදිහටම පිළිතුරු දෙනවා. අවිද්‍යාවෙන් ලැබෙන තණ්හාවෙන් බැඳුණු සත්වයින්ගේ කර්මයේ කෙතයි විඥානීය බීජයි තණ්හාවදී සීරාවයි විඥානීය පිහිටීමට අර රූප ලෝකේ. ඒක වගේම හිතා ගන්න අරූප ලෝකෙ පිළිබඳව අරූප ධාතු වේපක්කම් අරූප ලෝකයට උපදීමට හේතු වන කර්මයක් ඇතනම් තමයි අරූප භවය. කොටින්ම ඒ පටිච්චසමුප්පාද විග්‍රහයේදීම භව කියන එකත් බුදුහාමුදුරුවෝ තෝරන්නේ තයෝ මේ වික්‍රේ භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. මේ විදිහටයි එන්න එකක් තේරුම් ගන්න. එතකොට ඊළඟට දැන් මෙතන තියෙනවා අපි දැන් භව ගැන කිව්වා. භූතෝ දුක්ඛං නිගච්ඡති කියලා එකක් තියෙනවා. භූතෝ දුක්ඛං නිගච්ඡති. එතකොට භූත කියන්නේ මොකද්ද? භවයට බැන්නේ නැත්තා. භවයක් ඇත්තා.
එතකොට මේකම ගාථා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. උපාදාන පත්‍ය භවෝ භූතෝ දුක්ඛං නිගච්ඡති. එතකොට භවයට වැටුණ කෙනාට හඳුන්වන්නේ භූත කියලා. පවත්මක් ලබාගත්තු තැන. එයා දුකට පැමිණෙනවා. කොහොමද දුකට පැමිණෙන්නේ? ඔන්න ඒක සලක ගන්න. භවයක් කියන එකේ තුල තියෙනවා ඉපදීමකුත් මරණයකුත්. භවයේ ආරම්භයේ උපතයි. අවසානයේ මරණයයි. ජාති ජරා මරණ කියන දෙක. එතකොට ඒකෙන් ඉබේම ගම්‍ය වෙනවා. භූතෝ දුක්ඛං නිගච්ඡති කියලා කියන්නේ භවයක් ලැබුවනම් එයාට ජාතියක් තියෙනවා ජරා මරණයක් තියෙනවා. මේ ජාති ජරා මරණ කියන දෙක ඈඳුතා. මේක වෙන් කරන්න බෑ. මුළු මහත් මේ හැම ශාස්ත්‍රවලම බැලුවේ ජරා මරණයේ ජාතියෙන් වෙන් කරගන්න. සදාකාලික උපතක්. ඒක කවදාවත් හරියන්නේ. බුදුරජාණන් සල්ල සූත්‍රයේ ප්‍රකාශ කළා තියෙනවා. මෙහිසෝ උපක්කමෝවත්ති යේන ජාතා නමීයරේ ජාන්තිපත්වා මරණං ඒවං ධම්මාහි පානිනෝ. කිසිම උපක්‍රමයක් නැහැ උපන්නා වූ අය නොමෙරි ඉන්න. ජරාවටපත් වෙලා හරි මැරෙනවම. ඔන්න එතකොට මේන් අපිට පේනවා උපාදානය කියනකොට ඒක තුලම භවයක් ඉබේම තේරෙනවා. භවයක් කියන එකත් අදහස් වෙනවා. භවය කියන එක අදහස් වෙනවා නම් ඒකම ජාති ජරා මරණ දෙකක් කියනවා. ඒක නිසා තමයි ගාථා විවරන්නේ ඒසෝ දුක්ඛස්ස සම්භව. ඔන්න එතනම දුකේ හටගැන්ම. ඉතින් ඊළඟට ඒක එතකොට ඒ කිව්වේ සමුදය පැත්තනේ. ඔන්න ඊළඟ ගාථාව කියන්නේ තස්මා. එම නිසා තස්මා උපාදානක්ඛය. උපාදානයේ ක්ෂය කිරීමෙන් සම්මදඤ්ඤාය පඬිතා නුවණැත්තෝ නුවණින් හරියට තේරුම් අරගෙන හරියාකාර තේරුම් අරගෙන සම්මදඤ්ඤාය පඬිතා ජාතික්ඛයං අභිඤ්ඤා. ඔන්න අමුතු වචනයක් තියෙනවා. ඒකත් අපි ඉදිරියට විග්‍රහ කරන්න යනවා. ජාතික්ඛයන් අභිඤ්ඤාය කියලා කියන්නේ උපතේ ඡය වීම. උපතේ නැති බව විශිෂ්ට ඥානින් දැනගෙන. ජාතික්ඛයන් අභිඤ්ඤාය නාගච්ඡන්ති පුනර්භවයට නැවත භවයකට එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ ගැන හිතලා බලනකොට දැන් අපි අත් වශයෙන් ඔය ආරම්භයේ මේ පටිච්චසමුප්පාද දේශනා මාලාවක් නිසා කොතිකුත් මේ පින්නතුන්ට අපිට කියන්නත් සිද්ධ වුණා. කවුරුත් දන්නවා. අපි නිතර අහලා පුරුදු කියවලා පුරුදු පටිච්චසමුප්පාද දේශනාවේ තියෙනවා අනුලෝම වාරයක් සහ පටිලෝම වාරයක් කියලා. ඒ කියන්නේ අනුලෝම වාරය ආරම්භ වෙන්නේ මෙහෙමයි. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලාම ආරම්භ වෙලා ඉවර වෙන්නේ කොහොමද? ඔන්න ඉවර වෙන්නේ මේ විදිහටයි. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛං කන්ද සමුදය හොයි. අර ටික නොකියුවත් හිතා ගන්න අවසාන වෙන්නේ ජාතිපත්‍ය ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම හට ගන්නවා. මෙහිමයි කණිකර දුක් ගොඩක් වෙන මේ පංච උපාදානස්ථාන මේ දුක් ගොඩ හටගන්නේ කියලා. එහෙම ඔන්න අනුලෝම වාරය. ඔන්න පටිලෝම වාරය. අනිත් පැත්තට කියන්නේ කොහොමද? අවිජ්ජායත් ඒව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාවගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධම ගිහිල්ලා ඒත් ඉවර වෙන්නේ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපේඛාය නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස්ස නිරෝධෝ. ඔන්න නිරෝධ පැත්ත. ජාතිය නිරුද්ධ වෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන ඔක්කොම ඒත් නිරුද්ධ වෙනවා. මෙහි මුළු මහත් දුක්ඛ ස්කන්ධය. නමුත් පින්නතුනි අමුතුම විදිහේ පටිච්චසමුප්පාද දේශනාවක් තියෙනවා. ඒකත් බුද්ධ වචනයක්. මේ කියහපු අනුලෝම පටිලෝම වාරය වෙනුවට අනුලෝම වාරය තුලින්ම නිවන් කරා යන මහ පුදුම දේශනාවක්. ඒක සංයුත් සංගී අபிසමය සංයුත්තේ උපනිෂද් සූත්‍රය නමින් හැදින්නේ. ඒක බොහොම විදේශික ඔය දැන් මේ අර කියාපු පටිච්චසමුප්පාද දේශනාව තුල ඍණාත්මක බවක් දකින්න බටහිර උගතුන් මෙහෙම මේක බොහොම ප්‍රිය කරන උපනිෂද් සූත්‍රය. මොකද ඒක දිගටම අනුලෝම වාරයෙන් කෙලවර වෙනවා. එකතු වෙමින් ගිහිලා අන්තිමට නිවනින් කෙලවර වෙනවා. ඉතින් ඔන්න ඒක ගැන ඊළඟට අපි ඉස්සෙල්ලා මේ දේශනාවට හේතු වුණු එහෙම නැත්නම් ඒකට මූලාරම්භය කරන බුදුරජාණන්සේ මූලාරම්භය වශයෙන් ඉදිරිපත් කරන උපමාව අර අනිකුත් පටිච්චසමුප්පාද දේශනාවල දකින්න උපමාවමයි. මම මේක සිංහලෙන් කිව්වොත් මෙහෙම හිටින්නේ යම්සේ මහණෙනි කඳු මුදුනක දැඩි පොද ඇති වැස්සක් වසින කල්හි වැසිදිය පහත් බිමනුව ගලා යන්නේ කඳු බෑවුම් පැලිවිවර කුඩා දියාගල් පුරවාලන්නේද කඳු බෑවුම් පැලිවිවර කුඩා දියාගල් පිරුණාහු කුඩා වලවල් පුරවද්ද කුඩා වලවල් පිරුණාහු මහ වලවල් පුරවද්ද මහ වලවල් පිරුණාහු කුඩා ගංගා පුරවද්ද කුඩා ගංගා පිරුණාහු මහා
ගංගා පුරවද්ද මහා ගංගා පිරුණා වූ මහා සමුද්‍රය පුරවද්ද එසේම මහණෙනි කියලා ওই විදිහටයි අරක ඉදිරිපත් කරන්නේ මේ පටිසමුප්පාදයේ අංගමාලාව. මෙන්න මේ විදිහටයි ඒක යන්නේ. අපි පළමුවෙන් ඒ ඩිංග කියමු මේ පින්නතුන්ට සම්පූර්ණ අර්ථය නුහුණත් ඒක යන ආකාරය දැනගන්න මෙන්න මේ විදිහටයි ඒ පටිසමුප්පාද දේශනාව යන්නේ. ඒව මේ මම් විස්තරේ ඒව මේ විස්තරේ අවිජ්ජූපනිසා සංඛාරා සංඛාරූපනිසං විඥානං විඥානූපනිසං නාම රූපං නාම රූපෝපනිසා සලආයතනං සලආයතනෝපනිසා පස්සෝ පස්සෝපනිසා වේදනා වේදනෝපනිසා තණ්හා තණ්හෝපනිසං උපාදාන උපාදානෝපනිසා භවෝ භවෝපනිසා ජාති ජාතූපනිසං දුක්ඛ. ඔන්න ඊළඟට එනවා අමුතු මේ පින්නතුන් කැමැති තැත්ත. දුක්ඛෝපනිසා සද්ධා සද්ධූපනිසං පාමුජ්ජං පාමුජ්ජපනිසා පීති පීතිපනිසා පස්සද්ධි පස්සද්ධිපනිසා සමාධි සමාධිපනිසං යථාභූත ඥාන දස්සනං යථාභූත ඥාන දස්සනුපනිසා නිබ්බිදා නිබ්බිදුපනිසා විරාගෝ විරාගෝපනිසා විමුක්ති විමුක්තිඋපනිසා විමුක්ති කය ඥාන කය ඥාන. ඔන්න දේශනාව හරි අමුතුයි. මොකද දිගටම අර අනුලෝම පටිලෝම දෙකක් නෑ අනුලෝම විදිහට තමයි යන්නේ. සංදිස්ථානීය දුක. ඔන්න දැන් ඒකට අවාසනාවකට වඩා මට කියන්න සිද්ධ වෙනවා. ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයේදී අර උපනිෂා කියන වචනේ පෙළේ තිබුණාට මොකද සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ඒ වෙනුවට පච්චය කියන වචනේ දාලා. ඒ තුලින් සිංහල පාඨකයන්ට අර උපනිෂා කියන විශේෂ වචනේ වටිනාකම ගිලිහිලා යනවා. එතකොට ඒක අපි පරිවර්තනය කළොත් ඒ උපනිෂා සූත්‍රය මෙන්න මේ විදිහට හිටිනවා. ඒ පරිවර්තනයේදී ඔන්න අර පාළිය නොතේරුණත් මේ සූත්‍රයේ විශේෂත්වය තේරෙනවා. දැන් අරක පටන් ගන්න අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංස්කාරය සංස්කාර ප්‍රත්‍යයෙන් එහෙමනේ. දැන් මේක පරිවර්තනය කරන්න වෙන්නේ ව්‍යාකරණානුකූලව සංස්කාරයෝ අවිද්‍යාව උපනිශ්‍රය කොට ඇත්තා. විඥානයේ සංස්කාරයන් උපනිශ්‍රය කොට ඇත්තේය. නාම රූපය විඥානයේ උපනිශ්‍රය කොට ඇත්තේය. සලආයතන නාම රූපය උපනිශ්‍රය කොට ඇත්තේය. ස්පර්ශය සලආයතන උපනිශ්‍රය කොට ඇත්තේය. ඊළඟට වේදනාව ස්පර්ශය උපනිශ්‍රය කොට ඇත්තේය. තණ්හාව වේදනාව උපනිශ්‍රය කොට ඇත්තේය. උපාදානයේ තණ්හාව උපනිශ්‍රය කොට ඇත්තේය. භවය උපාදාන උපනිශ්‍රය කොට ඇත්තේය. ජාතිය භවය උපනිශ්‍රය කොට ඇත්තේය. ඊළඟට කියනවා දුක්ඛය ජාතිය උපනිශ්‍රය කොට ඇත්තේය. ඔන්න එතන ඉඳලා යනවා අර විදිහට. ශ්‍රද්ධාව දුක්ඛය උපනිශ්‍රය කොට ඇත්තේ. ප්‍රමෝදය ශ්‍රද්ධාව උපනිශ්‍රය කොට ඇත්තේ. ප්‍රීතිය ප්‍රමෝදය උපනිශ්‍රය කොට ඇත්තේ. පස්සද්ධිය ප්‍රීතිය උපනිශ්‍රය කොට ඇත්තේ. සමාධිය පස්සද්ධිය උපනිශ්‍රය කොට ඇත්තේ. යථාභූත ඥාන දර්ශනය පස්සද්ධිය උපනිශ්‍රය කොට ඇත්තේ. නිබ්බිදාව යථාභූත ඥාන දර්ශනය උපනිශ්‍රය කොට ඇත්තේ. විරාගය නිබ්බිදාව උපනිශ්‍රය කොට ඇත්තේ. නිරෝධ විමුක්තිය විරාගය උපනිශ්‍රය කොට ඇත්තේ. කය ඥානං නම් වූ ආශ්‍රයක්ෂ ඥානීය විමුක්තිය උපනිශ්‍රය කොට ඇත්තේ. ටිකක් හරි මේ පින්නතුන්ට තේරෙන්නේ නැති. දැන් මෙතන තියෙන ව්‍යාකරණානුකූල ප්‍රශ්නය එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙතන 아무තු දෙයක් තියෙන්නේ. ඒකයි අර පරිවර්තන කරන්න අර විදිහට පරිවර්තන කරන්න පුළුවන්. අපි ඩිංගක් අංගවන්න නම් ඒක හේතුව. මේ පින්නතුන් දන්නවා මේ අංග 12යි පටිච්චසමුප්පාදේ පච්චයා කියන තැනේ නොවෙනස් වෙනවා. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. ඒක නිසා අපිට බය නැතුව ඒක ඒ විදිහටම පරිවර්තන කරන්න පුළුවන්. නම් උපනිෂ කියන වචනේ ඒක අර විදිහට අපි පරිවර්තන කළේ මොකද? උපනිෂ කියන වචනේ වර නැංගෙනවා. ඊළඟ තියෙන වචනේ විභක්තියන් ලිංගයන් වචනයන්. දැන් ව්‍යාකරණ ගන්න පින්නතුන් ගන්නවා ඒ වචනයක් විශේෂණ වගේ යදන කොටත් අර ඔය ලිංග වචන විභක්ති අනුව වෙනස් වෙනවා. ඒ වගේ අන්න ඒකයි අපි කිව්වේ අවිජ්ජූපනිසා සංඛාරා කියන එක පරිවර්තනය කරන්න වෙන්නේ සංස්කාරයෝ අවිද්‍යාව උපනිශ්‍රය කොට ඇත්තාහ. ඔන්න දැන් තීරෙයි. ඊළඟට සංඛාරූපනිසං විඥානං කියන්නේ ඒක පරිවර්තනය කරන්න වෙන්නේ විඥානය සංස්කාරයන් උපනිශ්‍රය කොට ඇත්තේය. අන්න එතනින් පේනෝනේ. ඔක විතරක් නෙවෙයි අර කිව්වේ ස්ත්‍රීලිංගික පුරුෂලිංග වෙන එකත් අපිට පරණ සිංහල විදිහට කිව්වොත් ඔන්න ඒකටත් නිදර්ශනයක් කියමු. වේදනූපනිසා තණ්හා කියන එක අපිට පරිවර්තනය කරන්න වෙන්නේ පරණ සිංහලෙන් කිව්වොත් තණ්හා තුමෝ වේදනාව උපනිශ්‍රය කොට ඇත්ති. ඔන්න දැන් තීරී.
අපි මෙහෙම පරිවර්තන කළේ මොකද කියලා. අර දෙවන වචනේ හැමතිස්සෙම උපනිෂද කොටින්ම උපනිෂද කියන වචනේ වර්ණගෙන. පජ්ජේ වචනේ වර්ණගෙන. ඊළඟට එක්මනක් නෙමෙයි මෙතන වෙනස. ඒ ටික බොහෝ දෙනා දන්නේ නැති පැත්තක් තියෙනවා. උපනිෂද කියන වචනේ අපි නිරන්තරයෙන් යොදනවා මේ පින්නතුන් උත්තර දෙනවා උපනිෂද සම්පත්තිය කියලා. උපනිෂා කියන වචනේ තේරුම සමීපව ඇසුරු කිරීම කියන එක. සමීපව ඇසුරු කිරීම උපනිෂද සම්පත්තිය කියලා කියනවා. එතකොට මෙතන මේ උපනිෂද කියන වචනය බුදුරජාණන් වහන්සේ පච්චය කියන වචනේ නෝදා ඇයි උපනිෂද කියන වචනේ යෙදුවේ කියන එක ගැටලුවක්. මේක තේරුම් කරන්න අපි පුංචි අටුවාවක් හැටියට ඉදිරිපත් කරන මේ අවස්ථාවේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ කියන්නේ 6 වෙනි නිපාතයේ තියෙනවා ඊටාමත්ම වටිනා සූත්‍රයක්. කලිනුත් අපි ඒක ගැන එක පැත්තකින් කියුවා. නිබ්බේධික පරියාය සූත්‍රය. මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ වටිනා ධර්මකාරණා රාශියක් සඳහන් වෙනවා. ඔන්න එක තැනක බුදුරජාණන් වහන්සේ මෙහෙම සංඝයා වහන්සේලා අමතල කියනවා කතමෝච භික්කවේ දුක්ඛස විපාකෝ. මහණෙනි දුකේ විපාකය කුමක්? දුකේ විපාකය කුමක්? කියලා ඔන්න මම අනිත් හරිය සිංහලෙන්ම කියන්න. ඔන්න ඒක තෝරන්නේ මෙහෙමයි. යම් කිසි දුකකින් මැඩුණු යම් කිසි දුකකින් අවුරාගත් සිත් ඇති පුද්ගලයෙක් ඒකේ ප්‍රතිඵලය මොකද? ශෝක කරයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි, ලෙහි අත් ගසාගෙන හඬයි, මුලාවටපත් වෙයි. සම්මෝහං ආපත්‍ති මුලාවටපත් වෙයි. ඔන්න ඊළඟට කියන තව පැත්තක්. ඒ වගේම එතන කෙනෙක් ඒ විදිහේ දුකකින් කට යට වෙලා දුකකින් අවුරාගත් සිත් ඇතිව අර අඬන වැළපෙන වෙනුවට වෙන එකක් කරනවා. මොකද්ද කරන්නේ? බහිද්ධා පරියට්ඨිනා පජ්ජති කෝ ඉමස්ස මේ ඉමස්ස දුක්ඛස්ස නිරෝධාය ඒකපදං දීපදං ඥාන. බහැර සෙවිල්ලට යටෙනවා මේ පුද්ගලයා. කවුද මේ දුක නිරුද්ධ කරන්න? එක පදයක් දෙපදයක් ගන්න සෙවිල්ලට වැටෙනවා. අන්න එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අරක හකුල දක්වන මහ පුදුම සිද්ධාන්තයක්. වටිනා සිද්ධාන්තයක්. සම්මෝහ වේපක්ඛං වාහං භික්ඛවේ දුක්ඛං වදාමි පරියච්චි වේපක්ඛං. මහණෙනි මම කියනවා දුක කියන එකේ විපාක දෙකක්. එක්කෝ සම්මෝහය කියන මුලාව, එහෙම නැත්නම් සෙවිල්ල. දැන් මේ පින්නතුන්ගේ හිත තුල පටාචාරා කිසాగෝතමි ඒ රංගපාන නැති. අන්න ඒකට දෙපැත්තම අහුවේ. ඉතින් හිතා ගන්න පටාචාරාව අර විදිහට ස්වාමි පුරුෂය නැති වුණා, දරුවෝ නැති වුණා, මව්පියෝ නැති වුණා. අන්තිමට පටාචාරාව පිස්සියක් වෙලා ගල් මුල් පාරවල් ලැබමින් දිව්වා. දුවනකොට කවුදෝ කල්යාණ මිත්‍රෙක්. නම් සඳහන්නේ කවුදෝ කල්යාණ මිත්‍රෙක්. ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයන් මහසතිසට යොමු කරා. එතකොට ඒකේ ප්‍රතිඵලය මේ පින්දුතුන්ට රහත් මෙහින් මහන්සි කෙනෙක්. ඒ වගේම තමයි කිසాగෝතම. මේ උඹතු ගෑණියක් හීතල දරු මලකුණක් කරගහගෙන බෙහෙත් සොයන්නේ. ගල් මුල් ගැහුවේ නැතත් ඒ තැනැත්තිට hina වෙන්නේ නැති කට්ටිය. කවුදෝ කල්යාණ මිත්‍රෙක් ඒ අන් බුදුරජාණන් වහන්සේ ළඟට. ඒකේ ප්‍රතිඵලයක් රහත් නෙමෙයි. ඔන්න දැන් තේරෙනවා. එතකොට සම්මෝහයයි සෙවිල්ලයි දෙකම. හැබැයි මේ ඇයි අර වා කියලා කිව්වේ? ඒක විකල්පාර්ථයක්. දැන් පච්චේ නම් අනිවාර්යෙන් ඒකාන්ත අර්ථයක් පච්චේ කියන එක තියෙනවා. තුල තියෙනවා. ජාතිපච්චා භික්ඛවේ ජරා මරණ, උපාදාව තථාගතං, අනුපාදාව තථාගතං, තිතාවසාදා ධම්මදාත් කොයි විදිහට කියනවා? ජාති ප්‍රත්‍යයෙන්ම ජරා මරණය බුදුවරු උපන්නත් නැතත් ඒක හින්මා. ඒක වෙනස් කරන්න බෑ. ඒකනේ අපි ආඳුත්තක් කිව්වේ. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කිව්වා විපාක දෙකක් තියෙනවා. විපාකයන් ප්‍රතිඵල. දුක එක්කෝ මුලාවට වැටෙනවා. දුක තුලින් කෙනෙක් දුක මුලාවට වෙනවා. එහෙම නැත්නම් සෙවිල්ලට. ඉතින් පින්නතුනි වැඩි කාලයක් අර මුල් එකට තමයි අපි වැටුනේ. මුලාවට මොකද හේතුව? කල්යාණ මිත්‍රෙක් නෑ. එතකොට සෙවිල්ල කවුද එක පදයක් දෙපදයක් ගන්න කියලා සොයාගෙන ගියා. ඒකට උත්තර දෙන්න කෙනෙක් නෑ. බුදු කෙනෙක් පහළ වෙනවා. ඔන්න තේරුම් ගන්න එතකොට. එතකොට එයින් අපිට පේනවා අන්න අර හිසాగෝතමී පටාචාරා චරිත තුලින් අර සාමාන්‍ය ලෝකයාගේ ඒ ප්‍රතිචාරය තමයි ඒ විපාකය තමයි අන්න අර මුලාවට වැටෙන්නේ. ඒ වෙනුවට අනේක යට තියෙන්න පුළුවන් අර කිව්වාගේ උපනිශ්‍රේ සම්පත්තිය. මේ දෙන්න අන්තිමට ඒ තරම් ගියේ අන්තිම අපිට නොපෙනෙන බුදුරජාණන්සේට පෙනෙන නම් කර්ෂාක්ෂයක් ඇතුළට වෙන්න පුළුවන්. නමුත් මෙතන උපනිෂා කියලා කියන්නේ ඇත්ත වශයෙන් ඇසුරු කරනවා. ඒකට එකක් අර කිව්ව දුක ඇසුරු කරගෙන පවතිනවා. දුක ඇසුරු කරගෙන පවතිනවා දෙකක්. එක්ක මුලාව එක්ක සෙවිල්ල. අන්න සෙවිල්ල ප්‍රතිඵල ටික තමයි මෙතන කියන්නේ. ඒක සදේ තුලින් ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව තුලින් ප්‍රමෝදය, ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය කියලා කියන සංසුන් බව, පස්සද්ධිය තුලින් සමාධිය,
සමාධිය තුලින් යථා භූත ඥාන දර්ශන කියන යථා තත්ත්වය අවබෝධ වීම, ඒ තුලින් නිබ්බිදාව, ඒ තුලින් විරාගය, ඊළඟට විමුක්තිය, ඔන්න නිවන. ඔන්න ඒක නිසා මේ ඇත්ත වශයෙන් බොහෝ පටහිර උගතුන් මේක මේ දේශනාවට කැමති එක්තරා උගතෙක් මේ මම නූතන උගතෙක් මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ චක්‍රාකාර පටිච්චසමුප්පාද දේශනාව නම්. චක්‍රාකාර. මොකද අර අනුලෝම පටිලෝම දෙක වෙනුවට අනුලෝම වාරයෙන්ම කෙලවර වෙනවා. කවුමක් කියන්නේ. අන්න ඒක විශේෂ දෙයක් මේ පිනතුන් තේරුම් ගන්න. ඔය සමහර ඔය කාරණේ උපනිෂ සූත්‍රයේ දන්නව කවුරුත් කියවලා තියෙනවා. නමුත් අර ගැඹුර තේරෙන්නේ නැති නිසා තමයි පච්චය කියන්නේ උපනිෂ කියන්නේ දෙකම එකයි කියලා අර විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ. අදවත් තේරුම් ගන්න. එතකොට අර උපනිෂහ කියන එක තුල අපිට පේන යම් කිසි විකල්පාර්ථයක්. ඒක නිසා තමයි අවිද්‍යාව අසුරු කොට තියෙන්නේ. අසුරු කොට කියන වචනේ කිව්වේ. ඒකාන්තර ප්‍රත්‍ය සම්බන්ධ නෙවෙයි. හොඳයි ඒක එහෙම කිව්වයි කියලා හිතමු. එතකොට ඔන්න උපනිෂ සූත්‍රයෙන් ඒක අපිට හිතා ගන්න පුළුවන්. අර කියාවු ඊළඟට ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? අර රහත් මෙහින් මහන්සිලා අවබෝධ කරගත්තේ මොකක්ද? ජාතික්ඛය. උපත ක්ෂය වීම. දැන් අපිට පිළිගන්න වෙනවා උපාදානීය තුලින් භවය එනවනම් භවය තුල අනිවාර්යෙන් ජාති ජරා මරණ දෙක තියෙනවනම් වෙන කරන්න දෙයක් නැහැ. නැති කරන්න වෙනවා උපත. උපත නැති කරන්න වෙන. අන්න ඒක තමයි ජාතික්ඛය කියලා කියන්නේ. ඒකට උපත නැති කිරීමයි මේ ඉතින් භවයේ වඩෙන භවයට ඇලුම් කරන විශාල පිරිසක් මේ නිවනට අකමැති එකයි. එහෙම නැත්නම් නිවන ඒක සියදෝරිස් නිවනක් කරගන්නවා. මොකද පිළිගන්න සිද්ධ වෙන යම් අවස්ථාවක ජරා මරණයට කැමති නැත්නම් උපත විතරක් තියාගන්න බෑ. උපතක් නැති වෙනවා. ඒකයි උපත නැති කරගන්නේ කොහොමද? අන්න උපාදානිය නැති වෙනවා. අල්ලා ගැනීම. අර කිව්ව ඡන්ද රාගය නැති වුණ අවස්ථාව, තණ්හාව නැති වුණ අවස්ථාව. කොහෙන් කිව්වා? ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනාවේ තියෙන ගැඹුරු මේ පින්නොත් ඒ අනුව සලකා ගන්න පුළුවන්. ඊළඟට අපි තව පැත්තක් බලමු. දැන් අපි කිව්වා නේද? උපත නැතිවීම නැතිවීම උපතක නැතිවීම ජාතික්ෂය කියලා කියන උපතේ ක්ෂය වීම විශිෂ්ට ඥාණයෙන් දැනගත්තා. කොහොමද ඒක දැනගන්නේ? ආයු උපදින්නේ නැති කියන එක කොහොමද දැනගන්නේ මේ ජීවිතය තුළ? කරන්න පුළුවන් වැඩක්. හැබැයි මොන හිතුවකින් හරි බුදුරජාණන් වහන්සේ නැති දාන පුනර්භව කිව්වා. නැවත පුනර්භවයක් නැති කිව්වා. ඒ වගේම රහතන් වහන්සේලා ගැන කියනකොට සඳහන් වෙනවා කීනා ජාති බුසිතං බ්‍රහ්මචර්යං වාදී. ජාතිය ක්ෂය විය. ජාතිය කියන උපත ක්ෂය වුණු බව කොහොමද දැනගන්නේ? ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. බොහෝ දෙනා ඔය තෝරගන්න බැරුව ඔය දඟලන වටිනාම නිවන පිළිබඳ සූත්‍ර වල අර්ථය ගන්න තියෙන උතෙන් අපි කියමු එක මේකට සාධක වෙන හොඳ සූත්‍රයක්. ඉතිවුත්තක පාළියේ තියෙනවා පින්නතුනි අජාත සූත්‍රය කියලා එකක්. ඒක අපි ඉස්සෙල්ලා පාළියෙන්ම කියමු. ඒක තියෙන ආකාරය දැනගන්නත් එක්ක අතිවික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං නොචේතං වික්කවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං නයිද ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේත තස්මාච කෝ වික්කවේ අත්ථි අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේත. මහා අවධාරණාත්මක කීමනක් එතන තියෙනවා. සාමාන්‍ය ලෝකයේ නොහිතන දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා කියන්නේ. මොකද්ද නේ? ඔන්න ඒක තීරේවි මේක පරිවර්තනය කරනවා. හත්ති වික්කවේ අජාතං අභූතං අකතං අසං. මහණි නූපන් නොහටගත් නොකල සකස් නොකල තත්වයක් ඇත. ඊළඟට කියනවා අතිවික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං නොචේතං වික්කවේ අබවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං. ඒකේ තේරුම මහණෙනි ඒ කිව්ව නූපන් නොහටගත් නොකල සකස් නොකල තත්වයක් නැතිනම් ජාතස්ස භූතස්ස කතස්ස සංකස්සස්ස නිතරණං ඉදපඤ්ඤායත මේ ලෝකයේ තුල මේ භවයේදීම මේ තත්වයේදීම මේ ඉන විතු දැමෙහිදීම හටගත්තා වූ හටගත් ජාතස්ස හටගත් නැත්නම් උපන් හටගත් කල නොකල කල සකස් කළ තත්වයෙන් නිස්සරණයක් දැක්විය නොහැකි. ඔන්න ඊළඟට කියන අනිත් පැත්ත කියනවා. යස්මාචකෝ භික්ඛවේ යත්ථි අජාතං. යම් හේකින් මහණෙනි. එබඳු වේ නූපන් නොහටගත් නොකල සකස් නොකල තත්වයක් තිබේද? ඒ නිසාම මේ දැන් තිබෙන ජාත භූත උපන් හටගත් කල සකස් නොකල තත්වයෙන් නික්මීමක් ඇත. මේක නෙදේනු ගන්න උත්සාහ කරන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ දෙවරක් කිව්වේ? ඒ අතට පෙරලා කිව්වේ.
සාමාන්‍ය ලෝකෙ හිතන්නේ නෑ මෙහෙම තත්ත්වයක් තියෙයි. ඉතින් අන්න ඒක තමයි අපි නොයෙකුත් අවස්ථාවල නිවන පිළිබඳ අපේ දේශනා මාලාවේ මතු කරලා දැක්වී ලෝකයට තේරුම් ගන්න බෑ භව තෘෂ්ණාව නිසා මෙතන කියවෙන්නේ අන්න අර ඵල සමාවත් තුල ඵල සමාපත්තිය තුල රහතන් වහන්සේලා අත්දකින්න භව නිරෝධය තුලින් අත්දකින්න ජාති නිරෝධය. සලායතනෙ තුලින් නම් භවයක් ඇති වෙන්නේ. සලායතන නිරෝධය තුලින් භව නිරෝධය අත්දකින්නවා උන්වහන්සේලා. ලෝකයෙන් වෙනුම අවස්ථාව. ඒකට රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ අවධාන හිත ඒ ඵලසිතයි. ඕක තමයි මේ කට්ටිය කවුරුත් කිව්වත් නොයෙකුත් වචන. ඕකයි නිවනට තාන ලේනං දීපං සරණං පරායනං කියලා කියන්නේ. ආරක්ෂාව දිවෙන ලේන පිළිට ඔය හැටියට හඳුන්වන්නේ ඔන්න ඔය කියපු ප්‍රත්‍යක්ෂය. මොකද රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා විවේක අවස්ථාවවල හිත දාන්නේ අර කිව්ව භව නිරෝධ තත්වයට. ඒකයි භව නිරෝධෝ නිබ්බාණං කියන්නේ. භව නිරෝධෝ නිබ්බාණ. නිවන කියන්නේ භව නිරෝධයමයි. භවය ගින්නක් නම් භව නිරෝධය නෙවෙයිමක් නේ. එතකොට භව නිරෝධයේ තත්වයට හිත දැම්මහම උන්වහන්සේලාට හේන ගැහුවත් ඇහින්නේ. ඔව් අපි කියලා ඇති කන බුදුරජාණන්ට හේන ගැහුවත් ඇහින්නේ ඇයි ලෝකෙන් වෙන් වෙලා නේ වෙලාව තුල. ඒ හිතේ වටිනාකම තියෙන්නේ මොකද? අන්න අවබෝධ කරගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. ජාතිය කියලා. භවය කෙලවර නම් ජාතියත් කෙලවරයි, ජරාමරණත් කෙලවරයි. ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක කියන්නේ අපි මේ කිව්වේ. ඉතින් ඔන්න ඔය ඒ සූත්‍රය අවසන් කරන ගාථා තීතාමත්ම වටින. ඒක සාරාංශය වගේ මේ තිඋත්තක පාළි විදිහටයි තියෙන්නේ. ජාතං භූතං සමුප්පන්නං කතං සංඛත මද්ධුවං ආහාර නිත්‍තිපභවං නාලං තදබිනන්දිතු. පස්ස නිසරණං සන්තං අතක්ඛාවචරං දුවං අජාතං අසමුප්පන්නං අශෝකං විරජං පදං නිරෝධෝ දුක්ඛ ධම්මාණං සංඛාරූප සමෝ සුඛෝ. ඔන්නේ ගාථාදී. ඒ අර්ථය මෙහෙමයි. ජාතං භූතං සමුප්පන්න කතං සංකත මද්දුවං. මේ ලෝකේ තත්ත්වයයි කියන්නේ. උපන් හටගත් කළ සකස් නොකළ කියලා කියන්නේ පටිච්චසමුප්පන්න කියන එක අදහසයි. ප්‍රතිසම්පාදයට යට කළ සකස් කළ ජාතං භූතං සමුප්පන්න ප්‍රතිසම්පාදයෙන් හටගත් පටිච්චසමුප්පන්න වශයෙන් හටගත් ජාතං භූතං සමුප්පන්න කතං සංකත මද්දුවං. කරන ලද සකස් කරන ලද සංකතය කියන එක දන්නවනේ. සංකත අද්දුවං කියන්නේ අස්තිරයි. ඒ තත්ත්වය අස්තිරයි. තං සංකත මද්දුවං. ඒක කොහොමද පවතින්නේ කියන එකත් ඊළඟට කියනවා. ආහාර නෙත්ති පබං. ආහාර නෙත්ති පබං කියන්නේ නෙත්ති කියලා කියන්නේ තණ්හා. ආහාර තෘෂ්ණාව නිසා ඒක ඇති වුනේ මේ භවය. ආහාර නෙත්ති පබං. නාලං තදබිනන්දිතුං. ඒ පිළිබඳව සතුටු වීම සුදුසු නෑ. සදුසු වෙන්න වටින්නේ නෑ. ඔන්න ඊළඟට කියනවා. තස්ස නිසරණං සන්ත. ඒ தත්යෙන් නික්මීම නම් වූ ඔන්න නිවන හඳුන්වන හැටි. තස්ස නිසරණං සන්ත. අතක්කාවචං දුව. තර්කයට අහු වෙන්නේ නැති ස්ථිර තත්ත්වය. තර්කයට අහු වෙන්නේ නැති ස්ථිර තත්ත්වය. අතක්කාවචං දුව. ඔන්න ඊළඟට මොකද්ද? අජාතං සමුප්පන්න අශෝකං විරජං. නූපන්නා වූ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්තා වූ නිශ්ශෝකී නික්ලේශී තත්ත්වය නිවන. ඊළඟට ඉවර කරන්නේ නිරෝධෝ දුක්ඛ ධම්මාණං. සියලුම දුක්ඛ ධර්මයන්ගේ නිරෝධය සංඛාරූප සමෝ සුඛ. සංස්කාරයන්ගේ සංසිඳීම. ඒක නිසා තමයි මේ පිනතුන් දන්නවා. ඔය අපි නිතර මතක් කරන මේ නිවන හඳුන්වන පදමාලාවේ ඉස්සෙල්ලාම සංස්කාර සංසිඳීම දක්වනවා. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා. එයින් අපිට පේනවන්නේ සංස්කාර සංසිඳනකොට අනිත්‍යවත් අර කියාපු භාවයත් නිරුද්ධ සංස්කාර උඩනීත පවතින. ඔන්න ඊළඟට අපි මේකට තව ටිකක් එකතු කරන්න කාරණා මේ කියන අසංකත මේකයි අසංකත தත්ත්වය. දැන් අසංකතයක් දෙයක් කරගෙන තමයි. ඒකනේ පුදුමයි කියන්නේ. මේ අසංකත කියලා වචනේ යොදලා තියෙන්නේ මොකටද? අර සංකතයෙන් මිදුණු தත්ත්වයනේ ප්‍රත්‍යක්ෂයක් හැටියට. ඒකත් දැන් අසංකත ලෝකයක් කරගෙන. නිවනත් ලෝකයක් කරගෙන. අන්න නිබඳු தත්ත්වයක් මේ ධර්මයේ තුලම වෙච්ච විපර්යාස. ඉතින් ඒ අවබෝධය තමයි අපි පෙන්වුවේ ඒ ප්‍රත්‍යක්ෂයේ අනිදස්සන විඥාන නම්. තරහ විඥානයක් තියෙනවා. නාම රූපයක් පෙන්눔 කරන්නේ නැති. නාම රූපය කියන්නේ මුළු මහත් ලෝකෙම. සලආයතන නිරුද්ධ කියන එක වෙන විදියකින් කිව්වා. ඒකට ඒ අනිදස්සන විඥාන தත්ත්වය ප්‍රකාශ කරන අපි මේ නිවන දේශනාවලත් මේ අවස්ථා බහුගිය දේශනාවලත් කියන්නේ නැති නිවන දේශනාවල විශේෂයෙන් තෝරගන්න බැරිව තියෙනවා අනිදස්සන විඥාන කතාවත් පෙන්නවා. වෙන ලෝකයක් කියලා හිතපු දැන
අපි පෙන්වුවට ලෝකයක් නෙවෙයි. අන්න අර භවයෙන් නිරුද්ධ මේ භවය නිරුද්ධ වීම පිළිබඳ මෙලොවම ලබන ප්‍රත්‍යක්ෂයක් කියලා. ඉතින් ඒකයි රහස. ඒකත් අපි කියමු. ඒක වන්න දැන් මේ පින්නතුන්ට ඇත්ත වශයෙන් මේක පටිච්චසමුප්පාද දේශනාව නිසා අමතක නොවෙන දෙයක්. දැන් පළවෙච්ච පොතේ පිටකවරේ තියෙන්නේ බටන් කෝටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙන උඩින්. පළමුවෙනි වෙනම දැන් පිට වෙලා. බට කෝටු මිටි දෙකක් හේතු කරලා තියෙන උඩින්. එකකට එකක්. එකක් ඇද්දාම අනිත් එක වැටෙනවා. ඒක ඇද්දාම අනිත් එක. ඕක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ උපමාව දීලා තින්නේ විඥාන නාම රූප දෙකේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාව පෙන්වන්න කරන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව. අන්න ඒක පිළිබඳව තාමත්ම වටිනා සූත්‍රයක් අපි විග්‍රහ කරලා පෙන්වන්න කරා. ඒක තාම ගැඹුරු සූත්‍රයක්. මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඔය කියාපු අන්‍යමඤ්ඤ පච්චේතාව විඥානයත් නාම රූපයත් අතර හේතුප්‍රත්‍ය සම්බන්ධය හකුළු වල දක්වන පාඨේ තාමත්ම ගැඹුරුයි අර්ථවත්. ඒක මෙහිමයි යන්නේ. එත්තාවතා කෝ ආනන්ද ජායතවා ජීයතවා නියතවා චවයතවා උපජ්ජේතවා එත්තාවතා දිවචනපතෝ එත්තාවතා නිරුත්තිපතෝ එත්තාවතා පඤ්ඤාතිපතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වට්ටටි ඉත්තත්තං පඤ්ඤාපනාය යදිනම් නාම රූපං සංඥා. ඔක පරිවර්තන කරොත් මෙහෙම හිටියේ. ආනන්දය මේ තා දුරටය එත්තාවතා කියන්නේ මේ තා දුරටය එත්තාවතා ආනන්ද ජායේතවා කෙනෙක් අපි මෙහෙම ගනිමු මේ තා දුරටය කෙනෙක් උපදිනේ හෝ දිරනේ හෝ මියෙන්නේ හෝ චුතවන්නේ හෝ නැවත උපදිනේ ඔන්න ඊළඟට කියන තව පැත්තක් කියනවා. මේ තා දුරටය අධිවචන මාර්ගයක් නිරුක්ති මාර්ගයක් ප්‍රඥප්ති මාර්ගයක් ওই වචන තුන තියෙන පින්නතුනි භාෂාව තර්කයේ පිළිබඳ රහස. මේ තා දුරටය අධිවචන මාර්ගයක් නිරුක්ති මාර්ගයක් ප්‍රඥප්ති මාර්ගයක් දැක්විය හැකි. ඔන්න ඊළඟට තව එකක් කියනවා. එත්තාවත පඤ්ඤා අවචරං ප්‍රඥාවට බැසගත හැකි මෙතෙන්ට පමණයි. ප්‍රඥාවට ඊටහාට යන්න බෑ. එත්තාවත පඤ්ඤාවචරං ප්‍රඥාවට බැසගත හැකි මෙන්න මෙතෙන් මේ දෙක අතරට පමණයි කියන එකයි කියන්නේ. ඒක ඉවර වෙන්නේ අන්තිම වචනේ. එත්තාවත පඤ්ඤාවචරං. ඔන්න ඊළඟට එනවා අර අපි දියසුලිය ගැන උපමාව දැක්වුව හේතු දක්වන්න හේතුව. එත්තාවත වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය යදිදං නාම රූපං සහවිඥාන. මෙතකිනු ආනන්ද වට්ටයක් කරකැවෙන්නේ. මේ වට්ට කතාව වලින් තමයි අපි අර දියසුලිය උපමාවෙන් මේ කාරණේ පැහැදිලි කරේ. ඒක සූත්‍රවල හැංගිලා තියෙන එක. අපි මතු කර එකක් අපි හැදුව එකක් නෙවෙයි. මේ තා දුරටය වට්ටයක් කරකැවෙන්නේ දියසුලියක් කරකැවෙන්නේ මොකක් අතරද? නාම රූපං සහ විඥාන. විඥානය. නාම රූපයේ විඥානයත් සමගි. අන්න එතනින් ඉවර වෙන්නේ. එතකොට නාම රූපයත් විඥානයත් එකට යන තාක් පමණයි. ආයි දැන් අරක තේරුම් ගන්න බලන්න. නාම රූපයත් විඥානයත් එකට යන තාක් පමණයි. කෙනෙකුට උපදින්න, මැරෙන්න, දිරන්න, චුත වෙන්න, නැවත උපදින්න පුළුවන් වෙන්නේ. ඒ තාක් දුරට පමණයි භාෂාවට තර්කයට හපංකම් දක්වන්න පුළුවන්. ඒ තාක් දුරට පමණයි, ඒ දෙක අතරට පමණයි ප්‍රඥාව. ඊටහට යන්න බෑ ප්‍රඥාවට. ඊළඟට ඒ තාක් දුරටයි මුළුමහත් මේ වට්ටිය දියසුලිය කරකැවෙන්නේ සංසාර දියසුලිය කරකැවෙන්නේ. මොකද්ද අපි අන්තිම කරන වචන දෙකයි එතන වැඩ. නාම රූපං සහ කොර නාම රූපයත් විඥානයත් අතර නොයෙකුත් ආකාරයෙන් මේ පින්නතුට වෙන ආශිස සුපමා ඒ දඬ උඩ බලලා උපමා নানা ආකාරයෙන් කිව්වේ දෙකක් ගැන ද්වේතාවක් ගැන ඒ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාව නොදැනීම තමයි මුලාව. ඒක නිසානේ අපි කිව්වේ ක්‍රිකට් ක්‍රීඩා, දාම් ක්‍රීඩා ඔක්කොම වෙන්නේ අර ඒ දෙක ඒගොල්ලෝ පිල් දෙකකට බෙදුණා. නමුත් ඇත්ත වශයෙන් මේ දෙක අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාවක්. ඒක වටහා ගන්න නොගැනීම නිසා. ඒ නොගැනීම තමයි අවිද්‍යාව. ඒ නොදැනීම තුලින් අමතක කිරීම තුලින් ඇතිවෙන සංස්කාරය තුලින් තමයි මේක දෙකක් කරලා පිල් දෙකක් බෙදිලා ඔන්න ඒක තුලින් ඒ නාම රූපේ විඥාන දෙකේ සම්බන්ධය තුලින් තමයි සලආයතනයක් ආයතන හයක් එළියට එන්නේ. එතනක් දෙකක් තියෙනෝනේ. ඇහැයි රූපයයි කනයි සද්දේ අපි ඔය කියලා තියෙනෝනේ. එතන ඉඳලා පටන් ගන්න එක තමයි අන්තිමට ඉතින් ස්පර්ශය තණ්හා වේදනා ඔය විදිහට දිගට වේදනා තණ්හා ආදී වශයෙන් යන්නේ අන්තිමට දුක් කෙලවර. ඉතින් ඔන්න ඔතන රහසයි අර මේ කියපු පුදුම දේශනාවේ තියෙන්නේ. මෙතකිනු ඥානන්ද.
එතකොට යම් වෙලාවක මේ සංධිය බින්දන යම් වෙලාවක මේක තේරුම් අරගෙන විඥාණයෙන් අර ඒකනේ දැන් මේ පිටුතට මතක් කරගන්න පුළුවන් විපස්සී බුදුරජාණන් වහන්සේ අර යෝනිසෝ මනසිකාරයේ විහිදුවේ අද කෙලවර ඉඳලානේ. කිංපච්චය ජරා මරණ. ජරා මරණයට හේතුව මොකද්ද? ඒක ජාතිය. ඔහොම ගිහිල්ලා අන්තිමට අතින්දි නැවතුණානේ. නාම රූපයට හේතුව බැලුවා විඥාන. විඥාණයට හේතුව බැලුවා නාම රූපය. ඔන්න එතකොට තමයි ඊට එහාට යන්න බෑ. ඒ දෙක අතරේ හොරේ තියෙන්නේ. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධතාව අන්‍යෝන්‍ය සම්බන්ධතාව අඤ්ඤමඤ්ඤ සම්බන්ධතාව තේරුම් නොගැනීම තුලින් අර සක්කාය දිට්ඨිය නිසා ආත්මය හැටියට ගන්නවා. ඒක තමයි ඒ අවිද්‍යාව තුලින් අන්න පිල් දෙක බෙදෙනවා. දැන් හිතා ගන්න අර අජිත් සුමිත් කොයිතරම් හොඳ යාළුවෝ දෙන්නේ. අර දාන් පෙත තුලින් අර පටලැවිල්ල උනේ. ටිකකට හිතාගත්තා. ඉතින් පිල් දෙකක්. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ලෝකේ තියෙන්නේ. කොතනක් තියෙන්නේ. ඉතින් අර නාසිස තමන්ගේ හේවණල්ල. දෙවඟනක් කියලා හිතාගත්තා. ඉතින් ඔන්න ඔකෙන් තමයි සක්කාය දිට්ඨිය. මොන් දැන් හිතා ගන්න මුලාව ওই දෙක තුලයි තියෙන්නේ. යම් වෙලාවක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. නාම රූපය අසත්‍ය දෙයක් හැටියට තේරුම් ගත්තා. හේවණල්ලක් පමණයි. ඒකනේ අපි අර ওই වචන වලට නිරුක්ති දුන්නේ. නාම රූපේ නාමයේ නාම මාත්‍ර රූපයකි. එහෙම නැත්නම් නාම ස්වરૂපයකි. නාම රූපේ රූපය ඔන්න මෙහෙම කියමු නැත්නම් නාම රූපේ රූපය නමට රූපයකි. නාම මාත්‍ර රූපයකි. එතකොට නාම රූපේ නාමයේ නාම ස්වરૂපය. අපිට සම්මුති නෙවෙයි. එතන නාම ස්වરૂපයක් කිව්වේ ලෝකේ සම්මත නාම නෙවෙයි. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මේ නාම ධර්ම ටිකයි. ඒක නමට නම. අපි එහෙම කියමු නමට නම. අර රූප කියලා කියන්නේ මහා භූත ධර්ම හතර ආශ්‍රයෙන් රූප සංඥාවක් ගත්තා. ඒකයි අපි කිව්වේ. ඒක රූප නාම මාත්‍ර රූපයක්. ඉතින් ওই දෙක හරියාකාර වටහා නොගැනීම නිසා අන්න අර විඥාන මායාව තුල එතකොට මෙන්න මේ ක්‍රීඩාව යන්නේ සංසාරේ. තමානුන් කියලා දෙකක් හදාගෙන තමාත් ලෝකයක් කියලා දෙකක් හදාගෙන ওই සංසාර ප්‍රශ්නේ මතුවෙන්නේ යන්නේ දිගට. ඒ ඔන්නතනයි මහා නිදානය. මහා නිදාන සූත්‍රයට එකන මහා නිදානය කිව්වේ ඒක. එතනයි මහා නිදාන. ඉතින් ඊළඟට මේක ප්‍රත්‍යක්ෂයක් වෙන හැටිත් අපි තව ටිකක් විස්තර කරමු. වටිනා ගාථා තියෙනවා අතන මෙතන. විශේෂයෙන්ම සූත්‍ර නිපාතේ මහා ගැඹුරු ගාථා. සමහරව ඒව ගැන හිතන්නේවත් නැහැ. අතෙන් තැන් වල තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මුනි සූත්‍රයේ තියෙනවා. සංඛාය වත්තුනි පහය බීජං සිනේහ මස්ස නානුප්පවිච්චි සවේ මුනි ජාති කාන්ත දස්සී පක්කං පහය නෝපේති සංඛං. මහා ගැඹුරු ගාථාවක් එතන තියෙනවා. මේ මුනිවරයා ගැන මුනි කියන තැන රහතන් වහන්සේ පිළිබඳ පුදුම බුද්ධ දේශනාව. සංඛාය වත්තුනි කියන්නේ පින්වතුනි වස්තු කියලා කියන්නේ වාස්තු කියලා කියන්නේ ඉඩම්නේ. මෙතන අපි කෙත් කියලා ගන්න පුළුවන් මේක. දැන් කලින් කියවනෝනේ දැන් මතක් කරගන්න අර සූත්‍රයේ තිබුණු විඥානයේ පිහිටන්න උපකාර වුණේ මොකද්ද? කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේ. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයින්ගේ විඥානය කාම ධාතුවක වේවා, කාම ලෝකයක වේවා, රූප ලෝකයක වේවා, අරූප ලෝකයක උපදින්නේ. කර්ම නැමැති කෙතත් විඥාන බීජයක් තණ්හාදී සීරාවත් වෙන. අන්න ඒක ගැනයි මේ කියන්නේ. එතකොට සංඛාය වත්තුනි කියලා කියන්නේ. ඒ වාස්තු ඒකෙත් හරියාකාර තේරුම් ගත්තා. ඔය ගාථා තෝරන්න ගියොත් වචන අනුව අන්න එතෙන්දි වැටෙනවා. සංඛාය වත්තුනි. පමාය බීජං කියලා කියන්නේ. අර විඥාන බීජය තේරුම් ගත්තා. පමාය බීජං. ඊළඟට සිනේහ මස්ස නානුප්පවිච්චි. ඒකට වතුරක් කරන්නේ නැහැ. එතකොට කෙත් හරියට අඳුනගත්තා. බීජේ හරියට අඳුනගත්තා. තවත් වතුරක් කරන්නේ නැහැ. සිනේහ මස්ස නානුප්පවිච්චි. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? සවේ මුනි ජාති කායන්ත දස්සී. මේ මුනිවරයා ජාතියේ ක්ෂවීම දුටුවා. තක්කං පහය නූපේති සංඛං. අන්න අතක්කාවචර කතාව මතක් වෙනවා. තක්කං පහය කියන්නේ තර්කය අතහැරියා. නූපේති සංඛං ගිනීමට නොයේ. ගිනීමට නොයේ කියන්නේ මොකක්ද? ඇත්ත වශයෙන් ලෝකයා ගණන් ගන්නේ නැති රහතන් වහන්සේලා. මොකද හේතුව? දැන් ලෝකයා තව කෙනෙක් ගණන් ගන්නේ උපති සම්පත්තිය නිසානේ. අර වත් ඊඩම අයිතිකාරය මේ නිල තල තියෙන කෙනා අර වාහන තියෙන කෙනා ඔය විදිහටනේ උපදිව ආශ්‍රයෙන් අඳුනගන්නේ. ඉතින් රහතන් වහන්සේලා බුදු වහන්සේලා මේ පංච පාදානස්කන්ධයේ කියන උපදී පහ සංසාරේ දිගට අරගෙන උස්සගෙන ආපු පහ ඇතෑරියට පස්සේ උන්වහන්සේලා ගණන් ගන්නේ කවුරු? ඒකයි සංකන්නෝපේති කියන්නේ. අපේ භාෂාවෙන් කිව්වේ. නමුත් ඒක ගැඹුරින් යන්නේ තක්කම් පහයි. ඒකත් අපි කලින් කියලා තියෙන මේ පින්නතුන්ට යම් ප්‍රමාණයකට මහ ගැඹුරු පැත්තක් ඒක. ඔය අව්‍යාකත වස්තු කියන එක බොහෝ දෙනාට ගැටලුවක්.
බුදුරජාණන් වහන්සේ පිළිතුරු නුදුන් ප්‍රශ්න 10කින් හතරක් අපි වෙන් කරලා පෙන්වුවා මෙන්න මේ තථාගතයන් වහන්සේගේ මරණින් මතු තත්වය ඒ කාලේ ශාස්ත්‍රවන්ට හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මොකද මේකට නිහඬව හිටියේ. දැන් කාලේ ගොතුන්නත් තේරුම් ගන්න බෑ. සමහරු බටහිර උගත්තු කිව්වා බුදුරජාණන් වහන්සේට නොතේරුණ නිසා උත්තර නොදුන්නේ කියලා. ඒක නෙමෙයි පින්නතුනේ මේකයි කාරණේ. තර්කයේ මිදුණා. ඒ තර්කය කියන එකේ ඒ පැත්තේ දාන්න පින්නතුන් තර්කයේ උබතෝ කොටික ප්‍රශ්න තියෙනවා. චතුෂ්කෝටික ප්‍රශ්න තියෙනවා. දෙකොන් තර්ක තියෙනවා. සතරකොන් තර්ක තියෙනවා. සතරකොන් තර්ක වලින් අල්ලන්න බෑ රහත් කෙනෙකුගේ මරණින් මතු තත්ත්වය. මොකද ඒක අර රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආත්මයක් හැටියට අරගෙන යන ප්‍රශ්න අහන. ඒක නිසා තමයි අපි කලින් අවස්ථාවල ඌව ගැන කතා කරන වෙලාවේ කිව්වේ අර සතර ආකාර බුදුරජාණන් වහන්සේ ඒ සතරම ප්‍රතික්ෂේප කරන්නේ මෙහෙම. තථාගත තෙම මරණින් මත්තේ වෙයි කියන්නත් බෑ. නොවේ කියන්නත් බෑ. වෙයි නොවේ කියන්නත් බෑ. වෙයි නොවේ කියන්නත් බෑ. තේරුම් ගන්න බලන්න. හතරටම. ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ දෙක එකතු කරලා කියන්නත් බෑ දෙක ප්‍රතික්ෂේප කරලා කියන්නත් බෑ. කාර්යයට අහුවෙන්නේ නෑ. ඒකයි සංකන්නෝපීති කියලා. තථාගතයන් වහන්සේ පිළිබඳව සමහර විට දක්වනවා රූප සංඛා විමුක්තෝ තථාගතෝ. මේ දේශනාව හරි ගැඹුරු. මේ සූත්‍ර දේශනාවල තියෙන දේවල් මේවා 아무තු නිකන් 아무තු ආරූඪ කරපු ශූන්‍යතා නෙවෙයි. රූප තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන් කියනවා. රූප සංඛා විමුක්තෝ තථාගතෝ. ගම්භීරෝ අපමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සේයතාපි මහා සමුද්දෝ. තථාගතයන් වහන්සේ රූප සංඛා කියන්නේ රූප වශයෙන් ගිනීමට ගන්න බෑ. රූප සංඛාවෙන් විමුක්තයි. මොකද අතහැරිය නිසා. පෙනුමට තියෙන රූපය අල්ලගෙත්තේ නේද? ඒකයි කියන්නේ රූප සංඛා විමුක්තෝ තථාගතෝ. ඒක නිසාම ලෝකයාට මේක මහ ගැඹුරු දෙයක්. ගම්භීර. අපමෙය්‍යෝ ප්‍රමාණ කරන්න බෑ. දුප්පරියෝගාහෝ හරියට ඔන්න උපමාව දෙන්නේ මහා සමුද්‍රය වගේ. ඉතින් මේක මේ මහා සමුද්‍රයට උපමා කරයි කියලා හිතන්නේ. නමුත් කාරණේ ලෝකයාට තේරුම් ගන්න තර්කයෙන් අල්ලන්න බෑ. තර්කයේ තියෙන අර දෙක අතර. විඥානයත් නාම රූපයත් අතර. ඒක කැඩුවට පස්සේ ඒක බින්දට පස්සේ අන්න එතකොට තමයි පින්නතුනේ අතක්කාවචර ධර්ම. ඒකයි කිව්වේ අතක්කාවචරන් දුක. නිවන පිළිබඳව අතර්කාවචරයි ස්ථිරයි. තර්කයේ අස්ථිරයි. තර්කයේ උඩ යන එක අස්ථිර. ලෝකයේ ඉන්නේ ඒක තුල. අන්න එතකොට තේරුම් ගන්න. ඒ ටික තමයි රූප සංඛා විමුක්ත කියලා කියන්නේ. ඇත්ත වශයෙන් අර ඉහිලුවට ගන්න හොඳ නෑ. නමුත් අපිට කියන්න තියෙන්නේ ලෝකේ ගණන් ගන්නේ නැත්නම් ගණන්නේ නැත්තේ රහතන් වහන්සේලා. අර කිව්ව දේවල් නෑනේ ගණන් ගන්න දේවල්. ඉතින් ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ ලෝකයා ඒ නිවන කියන එක හඳුනා ගන්නවත් සූදානම් නැහැ භව තෘෂ්ණාව නිසා. ඒගොල්ලන්ට තර්කය විශේෂයෙන්ම විදේශිකයින්ට ඔක තෝර ගන්න බෑ. බටහිර වාගට්ටිය. කොච්චර පෙන්නලා දුන්නා. ඉතින් අන්න ඒකයි කාරණේ රූප සංඛා විමුක්තෝ තථාගතෝ. ඒ අන්න ඒකයි කිව්වේ සංඛං නෝපීති වේදගු කියලා කියනවා. දැන් අර ගාථාව වුණත් ඒක. එතකොට අන් තේරුම් ගන්න අර ගාථාවේ ගැඹුරු උපමාව සංඛායවත් වුණ අර කර්මකෙත් තුනම හරියට තේරුම් ගත්තා. පමාය බීජ මේ විඥාන බීජය යථා තත්ත්වයේ මායාකාරී තත්ත්වයේ තේරුම් ගත්තා ප්‍රමාණ කරගත්තා. සිනේහ මස්ස නානුපවිච්චි. ඒකට දිය සීරාව තණ්හාව දැස්සෙන්නේ නේ. ඒක නිසා තමයි අන්න සිනේහ මස්ස නානුපවිච්චි. තවේ මුනි ಜಾති khayanta dassi. ඒක නිසා ಜಾතිය ක්ෂය කිරීම එතනම දුටුවා. ඒ අදහස තවත් මේකුත් තැන්වල කියවෙනවා. ඔය යෝ ජාත මුච්චිජ්ජ නරෝපයෙය. ජයන්තං අස්ස නානුපවිච්චි. ඒත් ඔය සූත්‍ර නිපාතේ තියෙනවා. මුනිවරයා ගැන කියනකොට ඒ ගාථාව ළඟම යෝ ජාතං උච්චිජ්ජ උපන්නා වූ දේ උගුරලා දාලා. ජාතං උච්චිජ්ජ නරෝපයෙය තවත් ඉඳන්නේ නැහැ. ජයන්තං අස්ස නානුපවිච්චි. මේ ලෝකයට පේනවා තථාගතයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙනවා. නමුත් ඒවට වතුර වක් කරන්නේ නැහැ. තවත් කර්ම රැස් කරන්නේ නැහැ. අන්න ඒ ටික. ජයන්තං අස්ස නානුපවිච්චි. ඒ විදිහට ඔය දක්වන්නේ ඒ අර කියාපු විමුක්ත tattya. භවයෙන් මිදෙන්නේ. එතකොට අන්න කර්මකෙත් අර කිය විඥාන බීජේ ඒවා හරියාකාර තේරුම් අරගෙන තණ්හා දිය සීරාවෙන් මිදුණා. ඉතින් ওই ටික තමයි එනකුත් ආකාරයෙන් ඔය සූත්‍රවල සඳහන් වෙන්නේ. දැන් මේක සාරාංශ කරලා ගත්තොත් මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙනවා උපාදාන පත්‍ය භවෝ අනුපාදා පරිනිබ්බාන. උපාදාන ප්‍රත්‍යනේ භවයේ තියෙන්නේ.
අතහැරි තැන පරිනිබ්බාන. අන්න එතනත් ගිහිලා හිර වෙන බොහෝ දෙනා. පරිනිබ්බාන කියනකොට මතක් වෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයයි රහතන් වහන්සේම අපි කියමු මරුණයි කියන මරුණ අවස්ථාව. ඒක වැරදි. පරිනිබ්බුත කියලා කියන වචනේ යොදන්නේ පින්නතුනි අර කියාපු අරහත් ඵල තුල බුදුරජාණන් වහන්සේලා භවයේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කර, ජාති නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ අවස්ථාවයි පරිනිබ්බුත කියන වචනේ තුල තියෙන්නේ. ඕක පටලවා ගන්න බොහෝ දෙනා පැහැදිලි සූත්‍ර පවා විකෘත කළ දක්වනවා. ඔන්න පැහැදිලි සූත්‍රයක් අපි කියමු. අත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරපු එන බුදුරජාණන් තමන් වහන්සේ ගැන ප්‍රකාශ කළා තියෙනවා. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේශිති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශිති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශිති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශිති. දැන් ඕක අර පළපුරුදු විදිහට පරිවර්තනය කරන්න ගියොත් අමාරු වෙනවා. තින්නෝසෝ භගවා සංසාරයෙන් එතර වූ භාග්‍යතුන් වහන්සේ සංසාරයෙන් එතර වීම පිණිස ධර්ම දේශනා කරනවා. සන්තෝෂෝ භගව ශාන්ත වූ භාග්‍යතුන් වහන්සේ ශාන්තිය සඳහා නිවීම ශාන්තිය සඳහා දේශනා කරනවා. දන්තෝෂෝ භගව ධමතය ධම්මති. දාන්ත වූ භාග්‍යතුන් වහන්සේ දමණය සඳහා දේශනා. ඔන්න අන්තිම වචනේ. පරිනිබ්බුතෝසෝ භගව පරිනිබ්බානාය ධම්ම. එතකොට අපි අර අර්ථය ගත්තොත් පිරිනිවන් පෑවට පස්සේ කොහොමද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ? හිතලා බලන්න. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන්නේ පින්නතුනි පිරිනිවියා වූ භාග්‍යතුන් වහන්සේ පිරිනිවීම සඳහා ධර්ම දේශනා. ඒක තෝරගන්න බෑ අර විදිහට ගත්තොත්. ඒක නිසා හිතා ගන්න පරිනිබ්බාන කියලා කියන්නේ පින්නතුනි අර කියාපු රහතන් වහන්සේලා ලෝකයෙන් විමුක්ත වුන් අපි අර දිවයින උන්වහන්සේලා ඒ දිවයිනට වදිනවා. බුදුරජාණන් වහන්සේත් ඇතැම් අවස්ථාවල අරහත් ඵල සමාපත්තියට සම්බන්ධුනම ලෝකයෙන් ඉවත් වෙලා. අර හෙනාඩවත් ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ විදිහට. ඒකට ඒ தත්ත්වය මෙතන කියන්නේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය. පිරිනිවියාම භාග්‍යතුන් වහන්සේ. ඒකයි අපි කිව්වේ මොකද හේතුව? අත් වශයෙන් අපිට නැවත උත්පත්තියක් ලැබිය නොලැබෙන බව මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නම් එතන සැකේ ඉතුරු වෙනවනේ. සැකේ කියන්නේ අවිද්‍යාව. සැකේ කියන්නේ අවිද්‍යාව. ඒකට අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ ධර්මයේ තියෙන වටිනාම වචනේ දිත්තේව ධම්ම. ඒක කොහොම කරනව බොහෝ දෙනා දිටු දැමීම වෙන කිසිම ශාස්ත්‍රයකට පෙන්වන්න බැරි නෑ. මෙතනම භව නිරෝධය. මෙතනම ජාති නිරෝධය. ජරා මරණ නිරෝධය. දුක්ඛ නිරෝධය. බුදුරජාණන් වහන්සේ පිළිගන්න. අන්න ඒක තමයි කියන්නේ ජාති ඛයන්ත දස්සි. ජාති ක්ෂය. ජාති ක්ෂය කළ බව. ඒක තමයි කියන්නේ කීනා ජාති. නැතිදානි පුනබ්බව ඔය විදිහට උදාහරණ දාතාවල කියන්නේ හරියට ප්‍රත්‍යක්ෂ කරගත්තා තවත් උපදින්න හැටියක්. මොකද හේතුව? ඒ කියාපු ඵල සමාපත්තිය තමයි අන්තිම හිත රහතන් වහන්සේලා. ඒක ලෝකයට තේරුම් ගන්න බෑ. අර බන්ධනේ කැඩුවනේ විඥානයත් නාම රූපයත් අතර. ඒකට නම් ලෝකයට පේනවා ජීවත් වෙනවා වගේ. ඒකට තමයි ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව වගේ කෝදර ගන්න බැරුව බොහෝ දෙනාට. පංචේන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේලාට ඒ ජීවත් වෙනවා ආහාර ගන්නවා ඒවා පේනවා. නමුත් අර විමුක්තිය එහෙමමයි. ඒ විමුක්තිය තමයි අවසාන මොහොතේ උන්වහන්සේලාට පිහිට වෙන්නේ. අපි කාටත් පිහිට වෙන අපි කල්පනා කරගන්න ඕනේ. එතකොට මේ අද අපිට ටිකක් වේගවත් කියන්න සිද්ධ වුණා. මොකද මේ හේතුව මේවා බොහෝ දෙනා තේරුම් ගැනීම නිසා මේ විකෘත කරන ධර්මයේ විකෘත කරගෙන මේකත් භව තෘෂ්ණාව වඩන ධර්මයක් බවට පත් කරගෙන තියෙනවා. මේ රටේ උගතුණුත් පිට රට උගතුණුත්. ඉතින් මේවා අපි නොයෙකුත් ආකාරයෙන් පෙන්නවා කියොත් කියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා ටික ඇති මේ පින්නතුන්ට මේ තුලින් ඊළඟට විශේෂයෙන් මතක් කරගන්න තමන්ගේ ජීවිතවලට අන්න අර කියාපු බුද්ධ වචනේ සම්මෝහ වේපක්ඛාන් වං පික්කවේ දුක්ඛං වදාමි. පරියච්ඡේද. එතකොට අපි කිව්වා බුද්ධෝත්පාද කාලයේ පමණයි. අර විකල්පෙන් එක පැත්තක් සම්පූර්ණයි. සංසාරේ දීර්ඝ කාලයක් සංසාරේ සම්මෝහයෙන් කෙලවර. ඒකට බුදු කෙනෙක් කල්යාණ මිත්‍රෙක් හිටිය නිසා තමයි අන්න අර කිව්ව පටාචාර කිසා ගෝතුන් කට්ටියට ඒ වගේම තවත් නොයෙකුත් ඒ දුකටපත් වුණු අයට එයින් අර දුක්ඛෝපනිසා සද්ධා සද්දෝපනිසම් පාමුජ්ජන් කියන ඒ නිවන් මාර්ගයට අවතීන වෙන්න පුළුවන් උනේ. ඒ නිසා මේ පිනකින් කල්පනා කරගන්න ඕනේ. මේ ලැබුණ අවස්ථාවේ වටිනාකම. ඒක නිසා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ප්‍රායෝගික වශයෙන් ගත හැකි මේ දේශනාවේ උගතුන්ට සමහරුන්ට විශේෂ වෙන්න පුළුවන් සමහරුන්ට විශේෂ වෙන්න පුළුවන්. නමුත් මේ පින්නතුන් එක විශේෂ කරගන්න ප්‍රායෝගික අර්ථය සලකලා ඒක තේරුම් අරගෙන සතියක් තිබෙනවා නම් මේ ධර්මයේ පිළිබඳව අර කියාපු දෙතු දැන් මේ කතාන්තරයේ පිළිබඳව ඒක හොඳට ඒසක දුරු කරගෙන මේ ධර්ම මාර්ගයේ අර අනුලෝම වාරයේ
මේ පිනතුන තේරෙනවා නම් දුකක් තුල ඉන්නවා කියලා එතන ඉඳලා ඉදිරියට යන්න අද දින අදිෂ්ඨාන කර ගන්න ඕනේ. මේ තාක් මේ පිනතුන අද රැකසීලයක් කළ භාවනාවක් මේ දේශනාවට උපකාර කරගෙන මේ ශාසන පහන් වෙන කලින් අපි නිතර කියන ආකාරයට තමන්ගේ බණ භාවනා මුතුන් ප්‍රමණවාගෙන සෝවාන් ස්කදාගම අනාගාම ආදී මාර්ගඵල ප්‍රතිවේදීන් අර කියාපු තත්ත්වයටපත් වීමට මේ විශේෂත්වය මේ දේශනාවට උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවිචේසිත අකනිට දක්වා යම් තාක් කෙනෙක් මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධියට මුතුන් මහා මහණෙනි සනසිත ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්නේ තාවත චම්හි සම්පතං සබ්බේ දන්තු සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධං